හායි යාළුවනේ කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. මේ මං අපේ සිංහල අලුත් අවුරුද්දට මං හදපු මුං කැවුම් හරිම ලේසියෙන් හරිම ඉක්මනින් හදා ගන්න පුළුවන් හරිම රසයි. කිසිම වෙලාවක වරදින්න නැතුව මේ විදියට හදා ගන්න පුළුවන්. මං අරගෙන තියෙන ප්‍රමාණවල ඔයාලා බලන්න. හරිම සොෆ්ට් එකට හදා ගන්න පුළුවන්. හරි මෙලකටත් තියෙනවා. මං ගත්තේ මුං ඇට ග්‍රෑම් 100යි. මේ කප් එකෙන් එකක් කියන්නේ එක තියෙනවා ග්‍රෑම් 100ක් හොදලා වේලලා අරන් තියෙන්නේ. හොඳට පැද ගන්න ඕනේ අපි මේක අඩුම ගින්දරේ පැද ගන්න. විනාඩි 15ක් 20ක් විතර යනවා බැදෙන්නේ අඩුම ගින්දරේ පැද ගන්න. මේ හාල් පිටි ග්‍රෑම් 100ක් අරන් තියෙනවා. ඒකත් අඩුම ගින්දරේ පැද ගන්න ඕනේ. ඔයාලට ඒක පිටි එක ඉහිරෙනකොට ඔයාලට තේරෙනවා ඒක බැදිලා ඇති කියලා. හරිම ලේසි. මම මේ ගත්ත මුං ඇට බ්ලෙන්ඩ් කරලා තියෙන්නේ. මං කප්පි ටිකක් තියෙන අරන් තියෙන්නේ මං ආසේ විදියට. ඊට පස්සේ මම බැදගත්ත පිටි එක මේකට දා ගන්නවා. ලුණු චුට්ටක් දාගන්න. එනසාල චුට්ටක් තලල හොඳට දාගන්න. හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ පිටි හොඳට කලවම් වෙන්න ඕනේ. ඔක්කොම මික්ස් වෙලා හොඳට තියෙන්න ඕනේ. ඊට පස්සේ භාජනයක් අරගෙන මම මේ තද දුඹුරු සීනි අරන් තියෙන්නේ. ගොඩක් කැරමල් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ කප් එකෙන් එකක් වතුර මම දානවා ඒකට. ඊට පස්සේ මම ඒකට සුදු සීනි ග්‍රෑම් 200ක් දා ගන්නවා. මම ඉස්සෙල්ලා රතු සීනි ග්‍රෑම් 50ක් ගත්තා. ඔක්කොම සීනි ග්‍රෑම් 250යි. මේ විදියට බුබුලු එනකොට තමයි අපේ පදම ගොඩාක් පැණි උණු කරන්න එපා. මුංගට හයි වෙනවා එතකොට. මම මේ දැන් ටිකක් නිමිලා තියෙන්නේ. ඒකෙන් මේස හැඳි 6ක් 7ක් මං අයින් කර ගන්නවා පැණි එකෙන්. මොකද වැඩි වුණොත් එහෙම අපිට ආපහු පිටි එක ආයෙ හදන්න වෙනවනේ. ඒ නිසා අයින් කරගන්න. මදි වුණොත් මේකෙන් ටික ටික දාගන්න පුළුවන්. මේ දැන් මම මගේ පැණි එකට මුං ඇට පිටි ටික ටික දාගන්නවා මම. දාගෙන හොඳින් ස්පැචුලා එකකින් කලවම් කරන්න. ඊට පස්සේ ඔයා ඒක අතින් හොඳට අනා ගන්න ඕනේ. අතේ තෙල් ටිකක් ගාලා හොඳට අනා ගන්න. මේ තමයි පදම. එතකොට ඔයාට තේරෙනවා. මේ හොඳට බෝලයක් වගේ හිටින්නේ ඇලෙන්නේ නැතුව එනවා ඔක්කොම ටික. මම මේ තුනී කරන්න ගත්තේ මෙතන මේකේ මේ හාල් පිටි ටිකක් ඉහ ගන්න. හාල් පිටි නැත්තම් කොන්ෆ්ලවර් ටිකක් ඉහ ගන්න. හරි ලේසි. ඔයාට මේක තුනී කරගන්න රෝලින් එකක් තියෙනවා නම් තවත් ලේසි. ගොඩාක් ඝනකමට ගන්න එපා. ඔයාට කැමති ප්‍රමාණයට ඒක ගන්න. තුනී වුණාම ටිකක් රස එතකොට බැදෙනකොට හොඳට බැදෙනවා. ඔයා කැමති ප්‍රමාණයට කපා ගන්න. මේ මං ගත්තේ විදිය. මේකෙන් මං මේ ග්‍රෑම් 100යි මුංගට ග්‍රෑම් 100යි. ඒකෙන් මං කෑලි කපා ගන්න පුළුවන්. කෑලි 27ක් විතර කපා ගන්න පුළුවන්. ඔයාලත් හදලා බලන්න. හරිම ලේසි. මේ තියෙන්නේ හාල් පිටි ග්‍රෑම් 100ක් අරගත්තා මම. හාල් පිටි ග්‍රෑම් 100ට පාම් පිටි ග්‍රෑම් 25ක් මම දාගන්නවා. එතකොට හරි මෙලකට හිටිනවා මුං කැවුම. මේකට දැන් ඔයාට ඇති ප්‍රමාණයට ලුණු ටිකක් දාගන්න. ගොඩක් දාගන්න එපා. ආයේ මේ දාගන්න ඕනේ කහකුඩු පොඩි ප්‍රමාණයක් චුට්ටක් දාගන්න. තේ හැන්දෙන් කාලක් විතර දාගන්න ඇති. එතකොට පිටි එක අනාගන්නේ මම පොල් කිරි වලින්. පොල් කිරි එකපාර ඔක්කොම දාගන්න එපා. පොල් කිරි ටික දාගෙන හොඳට මික්ස් කරගන්න මික්සර් එකකින්. කැට නැති වෙනකන් හොඳට මික්ස් කරගන්න. මොකද පාන් පිටි දැම්මම ටිකක් කැට වෙන්න බලනවා. ඒක නිසා හොඳට දේ කරගන්න මික්ස් කරලා. ඔයාට ටික වෙලාවක් යනකොට උඩට පොඩ්ඩක් මේ මික්ස් එක උඩට ගන්නකොට ඔයාට තේරෙනවා ඇති පදම. ගොඩාක් ඝනකමට ගන්න එපා. දියට ගන්නත් එපා. මේ තමයි හොඳම පදම. දැන් හරි පදම. මම මේ වෙලාවේ ලිපේ තියාගෙන තියෙන තාච්චියේ තෙල් එක රත් වෙලා තියෙන්නේ. අපි හදාගත්ත මුං කැවුම් මේකට දාලා ඒකට දාගන්න. ඔක්කොම එකපාර දාගන්න එපා. ඇලෙන නිසා හිමීට ගොඩක් ගින්දර වැඩි කරගන්න එපා. හිමීට ඔයා බැඳ ගන්න. හරිම රසට තේනවා. ගොඩාක් අපි මේ පවුඩර් වෙනකම් මුංගට
බ්ලෙන්ඩ් කරේ නැති නිසා කැට ඇට පොඩිවට හැපෙනකොට හරිම රසයි. ඔයාලත් හදලා බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බැලුවනම් ඔයාලා මාව ෆලෝ කරලා ලයික් එකක් දාලා මොන හරි තිබුණොත් කමෙන්ට් ඒකත් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා මම. හදලා බලන්න හරිම ලේසි. ඔයාලා තෙල් එක නිතරම පෙරා ගන්න. මොකද මේ නැත්තම් අර කළු පාට කෑලි හිටිනවා. මේ වගේ ලස්සනට හදා ගන්න පුළුවන්. එතකොට කෑලි හිටින්නේ නැහැ. මේ විදිහට පෙරා ගන්න. ඔයාලත් හදලා බලන්න හරිම ලේසි. මේ තියෙන්නේ මං හදාගත්ත මුං කැවුම්. ඇත්තටම ලස්සනට තියෙනවා. ලස්සන පාටක් තියෙනවා. ඒ වගේම හරිම රසයි. ඔයාලත් හදලා බලන්න යාළුවනේ. ආදරෙන් ඉල්ලනවා හදලා බලන්න කියලා.